මෙවර උසස් පෙළ විභාගය ලියපු දරුවන්ටත් ඒ වගේම මීට පෙර වර්ෂවල උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ටත් එකසේ වැදගත් වෙන විශේෂ පණිවිඩයක් දෙන්න තමයි පුතා VTI ශ්‍රී ලංකා ආයතනයේ සභාපතිවරයා විදියට මම මේ ඔබට කතා කරන්නේ. මේ පණිවිඩය තමයි ඔබට විශේෂ පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව මේ අනුව ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා විශේෂ පහසුකම් යටතේ මේ පාඨමාලාව අපි හඳුන්වන්නේ teaching English as a second language කියලා. right දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙනවීම. right එතකොට මේක පුතා national vocational qualification level 5 මට්ටමේ NVQ level 5 මට්ටමේ පාඨමාලාවක්. ඒක නිසා ලෝකේ ඕනෑම රටක පුතා ඔබට ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට ගෞරවාන්විතව රැකියාව කිරීමේ අවස්ථාව මේ පාඨමාලාවෙන් උදා වෙනවා. right විශේෂයෙන්ම අපේ දරුවෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සමහරු ඇවිල්ලා ටීචින් කියන එක තෝරගන්නවා තමන්ගේ රැකියාව විදියට. ඒ වගේම සමහර දරුවෝ තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය සාමාන්‍ය මට්ටමේ තියෙනකොට ඒ දරුවෝ විද්‍යාපීඨ වලට ගිහිල්ලා අවුරුදු ගාණක් ගත කරලා ඇවිල්ලා ගුරු වෘත්තිය තෝරා ගන්නවා තමන්ගේ වෘත්තිය හැටියට. ඒ සියලු දරුවන්ටත් ඒ වගේම පුතා අනෙකුත් සමහර විශේෂයෙන් වැදගත්කමක් අඩු ශේෂ්ත්‍ර වලට ගිහිල්ලා සෑහෙන මහන්සියෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන සෑම දරුවෙකුටම පුතා යොමු වෙන්න පුළුවන් පාඨමාලාවක් තමයි මේ teaching English as a second language කියලා කියන පාඨමාලාව. මම ඔබට මේ පාඨමාලාවේ ස්වභාවය සහ මේකේ තියෙන විශේෂ ලක්ෂණ පිළිබඳව මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. අන්න එතනදී ඔබට තීරණය කරගන්න පුළුවන් මේ පාඨමාලාව කොච්චර වටින එකක්ද කියලා ඔබගේ ජීවිතයට. පුතා මේ පාඨමාලාව ගත්තාම මේ පාඨමාලාවේ ඉගෙනීම් කාලය මාස 12ක් තියෙනවා. මාස 12ක් මේ පාඨමාලාවේ ඉගෙනීම් කාලය තියෙනවා. ඒතකොට මාස 12ක් තිස්සේ ඉගෙන ගන්නවා ඔබ කොහොමද ඉංග්‍රීසි භාෂාව අනෙක් දරුවන්ට උගන්වන්නේ කියලා. හරි. එතකොට ඉතා ඉහළ ඉංග්‍රීසි දැනුමක් පුතා මේ හරහා ඔබට ලැබෙනවා. ඒ වගේම ඊට පස්සේ ඔබ ඒ මාස 12න් පස්සේ තව මාස 6ක් මොනා කරනවද? ට්‍රේනින් එක ඔබගේ පුහුණුව ලබනවා. එක්කෝ රජයේ පාසලක නැත්නම් පිරිවෙනක එහෙම නැත්නම් ශ්‍රුතික හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ පිළිගන්න විධිමත් ආයතනයක පුතා ඔබගේ පුහුණුව ලබන්නේ. හරිද? මේ පුහුණුව අවසන් වෙනකොට පුතා වාගේ ට්‍රේනින් එක ඉවර වෙනකොට ශ්‍රුතික හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඔබට පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණයෙන් ඔබ සමත් වුණාට පස්සේ ඔබට NVQ level 5 කියලා කියන සුදුසුකම ලබා දෙනවා සහතිකයකින්. හරි. ඉතින් මේ සහතිකය ගන්න ඔයාට පුතා ලෝකේ ඕනෑම රටක වොරන්ට් එකක් විදිහට හම්බ වෙනවා ඉගෙනවීම සඳහා. කිසිම ගැටලුවක් නැතුව බාධකයක් නැතුව ඔබට ලෝකේ ඕනෑම රටකට පහසුවෙන් යෑමේ හැකියාව මේ සහතිකය හරහා ලැබෙනවා. හරි. එතකොට දැන් අපි ගොඩක් දරුවෝ කල්පනා කරනවා වෙන රටකට යන්න ක්‍රමයක් හදාගන්න. හරි. එතකොට ඒ ක්‍රමයේ පුතා ඔබට මේ හරහා ලැබෙනවා කියලා මතක තියාගන්න. හරි. ඒ වගේම ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නේ ඉතින් මේ වගේ පාඨමාලාවකට වියදම් කිරීම සම්බන්ධව. මොකද විශේෂයෙන්ම ගොඩාක් දුෂ්කර පළාත් තියෙන මේ දුෂ්කර පළාත්වල දරුවන්ට මුදල් වියදම් කිරීම ඇත්තටම සෑහෙන ගැටලු සහගත වෙනවා. මොකද උසස් පෙළටත් මාසයකට සෑහෙන වියදමක් දරපු දරුවෝ මෙතන මේ වෙනකොට ඉන්නවා. හැබැයි පුතා මතක තියාගන්න ඔබට මේ වෙනුවෙන් කිසිදු වියදමක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට මේ පාඨමාලාව සඳහා වැය වෙන මුදල රුපියල් 50000ක මුදලක් සම්පූර්ණ රජයෙන් ඔබට ප්‍රදානයක් ලෙස ලබා දෙනවා. එතකොට ඔබට මේ පාඨමාලාවේ ගාස්තු ඔබ හොයලා මහන්සි වෙලා ඔබගේ දෙමෝපියෝ හොයලා මහන්සි වෙලා වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඔබට මේ පාඨමාලාව හැදෑරීම කරන්න විතරයි තියෙන සාර්ථකව ඔබට උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් S3ක් තියෙනවා නම් ඒක හොඳටම ප්‍රමාණවත් මේ පාඨමාලාව හදාරන්න. මොකද
ඒ අවම සුදුසුකම අනිවාර්යෙන් තිබිය යුතුයි. right මුදල් නෙමේ ගැටලුව පුතා. ඔබට මේ අවම සුදුසුකම තිබිය යුතුයි. හරි. නමුත් මේක කරගෙන යෑම කරනකොට මේක සාර්ථක කරගන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියෙනවා. හරි. ඒ ක්‍රමවේදය අපි ඔබට පැහැදිලි කරලා දෙනවා. අපේ රැස්වීම් වලදී ඔබ ඒ රැස්වීම් වලට සහභාගී වුණාම 100%ක්ම තහවුරු කරගන්නවා මේක සාර්ථක කරගන්න විදිය කොහොමද කියලා. ඒ වගේම ඔබට මම තව දැනුවත් කිරීමක් කරනවා දැන් මේක රැකියාව සම්බන්ධව. right. දැන් විශේෂයෙන්ම දැන් අපි පුතා ඕනම දෙයක් ඉගෙන ගන්නේ රැකියාවක් බලාපොරොත්තු වෙන්නේ නේ. අපිට මේ රැකියාව බොහොම ඉක්මනට ලැබෙන එක තමයි වෙන්න ඕනේ. හරි. දැන් සමහරව අවුරුදු 4-5 ඉගෙන ගන්නවා පුතා. කොච්චර වියතමක් දරන්න ඒ කාල සීමාව තුළ ඉගෙන ගන්න. හරි. එතකොට නමුත් මේක පුතා ඔබට බොහොම ඉක්මනින් රැකියාවට යොමු කරන පාඨමාලාවක් මේක. right. එතකොට මේකේ පළමුවෙන් ගත්තොත් මේ දේශීය වශයෙන් පුතා මතක තියාගන්න ඔබ මේ පාඨමාලාව හදාරන්න ඇවිල්ලා මුල් මාස 6 අවසන් වෙනකොටම පළමු මාස 6 අවසන් වෙනකොටම අවමය රුපියල් 50000ක ආදායමක් ලබා ගන්න ක්‍රමවේදය අපි ඔයාට කියලා දෙනවා. හරි. ඒතර ඔබට මේක ඉගෙන ගන්න රුපියල් 50000ක මුදලක් රජයෙන් ලබා දෙනවා. ඒක එක විශේෂ සිදුවීමක්. right. ඒ වගේම තමයි ඔබ මාස 6ක් ගත වුණාට පස්සේ අවමය මාසයකට 50000ක් හොයාගන්න විදිය අපි ඔබට කියලා දෙනවා. ඔබ පාඨමාලාව අවසන් කරලත් නැහැ. ඒ වගේම පුතා ඔබ මේ පාඨමාලාව අවසන් කරාට පස්සේ ඔබට රජයේ පාසලක හෝ ඒ පෞද්ගලික ආයතනයක අපි ගත්තොත් මේ ඉන්ටර්නැෂනල් ස්කූල් තියෙනවා ඒ වගේ තැනක හරි කිසි ගැටලුවක් නැතුව ගුරුවරයෙකු ලෙස ඔබට තමන්ගේ රැකියාව කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් පුතා අනිවාර්යෙන් ඔබට මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. හරි. ඔබ විශේෂයෙන්ම විදේශී වශයෙන් මේ රැකියාව කරන්න බලාපොරොත්තු වෙනවා නම් හරි. එතකොට විදේශී වශයෙන් බොහෝ රටවල් ප්‍රමාණයක් තියෙනවා ඔබට මේ රැකියාව කරන්න. දැන් අපේ ගොඩාක් දරුවෝ යම් යම් පාඨමාලාවන් කරනවා. හැබැයි මේ පාඨමාලාව තුල සමහර අවුරුදු 2-3 මහන්සි වෙනවා. හරි. ඒ රටවල් වලට ගිහිල්ලා කරන අතිශය පුතා දුෂ්කර වැඩ. තමන්ගේ ජීවිත අවදානම හරි ගැන නොතකා පුතා ඒ රැකියාව කරන සමහර රටවල් වල මම මේ රටවල් කියන්නේ ඔයාට සමහරු හරි මහන්සි ඉගෙන ගන්න ලැන්ග්වේජ් තියෙනවා. ඒවත් මම කියන්නේ මොකද ඒ ගුරුවරු මගෙත් එක තරහ වෙනවා මම ඒ දේවල් කිව්වොත් එහෙම. හරි. ඉතින් ඒක නිසා මම ඒ ගැන කියන්නේ. හැබැයි පුතා ඔබ හිතන්න ඔබ මේ ඉගෙන ගන්නේ ගුරුවරයෙක් වීම සඳහා. ඒතර ඔබ බලන්න විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් තියෙනවා. හරි. ඒතර මේ මැද පෙරදිග රටවල් වල හරි විශේෂයෙන් අපේ මුස්ලිම් දරුවන්ට ලොකු අවස්ථාවක් මේක. ඒ දරුවෝ ගොඩක් වෙලාවට ඔය ගෙවල් වල වැඩ කරන්න පවා යනවා කරන්න දෙයක් නැති හේතුව නිසා. හරි. නමුත් ඔයා හිතන්න මේකට ඔබ යම් කාලයක් වෙහිසලා මේ ටික හොඳට ඉගෙනගෙන හරි. එතකොට මේ පාඨමාලාව සම්පූර්ණ කරගෙන ගියොත් එහෙම ඔබ ඒ රටවල් වල ඉහළ ප්‍රභූවරුන්ගේ දරුවන්ට පුතා ඉංග්‍රීසි උගන්වන්නේ. ඒ අයගේ ගුරුවරයා ඔයා. හරි. ඒතකොට හිතන්න අර ගෙවල් වල දුක් විඳ හරි වැඩ කරන අය වගේද හරි ඔබට ඒ දරුවෝ ගරු කරන විදිය ඒ මිනිස්සු දෙමව්පියෝ පවා ගරු කරන විදිය ඔබ ගුටි කකා කවදාවත් රැකියාව කරන්නේ නැහැ කියලා ඔබ මතක තියාගන්න. ඔබගේ සැලරි එක රුපියල් ලක්ෂ 10 ඉක්මවනවා අනිවාර්යෙන්. හරි. ඉතින් ඒක නිසා ඔබට ඒක විශේෂ අවස්ථාවක් ඒ දරුවන්ට. ඒ වගේම ඔබ රුසියාව, ජර්මනිය, චීනය, ජපානය වගේ හරි බොහෝ රටවල් තියෙනවා. ඉතාලිය හරි. ඒ කියන්නේ වෙනම භාෂාවක්, මව් භාෂාවක් කතා කරන අයට දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙනීම සඳහා පුතා මේක විශේෂ අවස්ථාවක් මතක තියාගන්න. මේක ලෝකයේ ඕනෑම රටකට ගිහිල්ලා ඔබට මේ භාෂාව ඉගෙනීමේ හැකියාව තියෙනවා. right. එතකොට සමහර දරුවෝ ඉන්නවා මාසයකට ලක්ෂ 20-25 ආදායම් ලබනවා මේ කියන පාඨමාලාව කරලා ඒ රටවල වලට ගිහිල්ලා. ඉතින් දක්ෂතාවයත් එක්ක යන ගමන හරි සහ ඔබට පහසුකම් ටික සියල්ල මේකෙන් සැලසෙනවා. ඔබට ඔබගේ කැපවීමත් එක්ක ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඔබට මම
තව විශේෂ කාරණාවක් මේකෙදි කියලා දෙනවා මේ නැත්නම් පැහැදිලි කරලා දෙනවා මේ ඔබගේ මේ පාඨමාලාව කරාම ලැබෙන වෘත්තීය දියුණුව සම්බන්ධයෙන් දැන් අපේ ගොඩාක් අපේ දරුවෝ දන්නවා තමන් යම් තැනකින් පටන් ගත්තට ඒ ශ්‍රේෂ්ඨයේ ඉහළටම යන්න නම් හරි තමනුත් දැනුමින් සන්නද්ධ වෙන්න ඕනේ කියලා. පුතා මතක තියාගන්න ඔබ මේ level 5 පාඨමාලාවෙන් පටන් ගන්න ඔයාට level 6 එතනින් එහාට level 7 දක්වා ගිහිල්ලා ඩිග්‍රී එක දක්වා මතක තියාගන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබ මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඉතාම ඉහළ ගුණත්වයකින් ඒක ප්‍රතිඵලයක් විදිහට ඔබට ඕනෑම පාඨමාලාවක් ඉංග්‍රීසි මීඩියම් ඕනෑම පාඨමාලාවක් ලෝකයේ ඕනෑම රටක ඉඳගෙන සාර්ථකව අවසන් කරලා රයිට් ඔයාට ඒ අදාළ ශාස්ත්‍රයේ ඉහළටම යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔබ හැමදාම ගුරුවරයෙක් ලෙස ඉන්නම ඕනේ. හරි ඔබට ඊටත් වඩා ඉහළට යන්න පුළුවන් අවස්ථාවක් මේකෙන් හිමි වෙනවා. ඉතින් ඒක නිසා මම ආරාධනා කරනවා මේ දරුවන්ට ඔබ SMS පණිවිඩය එවන්න මැසේජ් එක එවන්න රයිට් ඒ අනුව ඔබට අපි කොහේදීද මේ පාඨමාලාව ගැන විස්තර ලබා දෙන්නේ කියන එක පිළිබඳව දැනුවත් කිරීම කරනවා. ඒ වැඩසටහන් වලට ඔබ සම්බන්ධ වෙන්න. ඒක ඔබට මේ ලැබෙන අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඔබගේ ජීවිතයේ ඉහළම තැනට ගෙනියන්න අවශ්‍ය මාර්ගය සකසා ගන්න කියලා සියලු දරුවන්ට මතක් කිරීමක් කරනවා.